බන්ධනාකාර නිලධාරීන් සන්තකයේ තිබී රැඳවියන් අතටපත් වූ T56 වර්ගයේ හා රිපීටර් වර්ගයේ ගිනිඅවි දෙකක් බන්ධනාකාර පරිසරය තුළ තිබී සොයාගෙන ඇති බවටද තොරතුරු වාර්තා වනවා. මෙවන් පසුබිමක මීගමුව ප්‍රධාන මහේස්ත්‍රාත් ශීලනී පෙරේරා මහත්මිය අද අලුයම එහි ස්ථානීය පරීක්ෂණය සිදු කර තිබෙනවා. සිද්ධිය සම්බන්ධයෙන් මීගමුව ප්‍රධාන මහේස්ත්‍රාත්වරිය වෙත කරුණු වාර්තා කිරීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ශානි අබේසේකර මහතාද පැමිණ සිටියා. එහිදී ශානි අබේසේකර මහතා මහේස්ත්‍රාත්වරියට දැනුම් දී ඇත්තේ මීගමුව බන්ධනාකාරය මීගමුව අධිකරණ සංකීර්ණය ආසන්නයේ පිහිටි නිසා අධිකරණයේ ආරක්ෂාව සම්බන්ධයෙන් තර්ජනයක් ඇති බැවින් එම පරිසරය තුළ ආරක්ෂාව තහවුරු කිරීමට කටයුතු කරන ලෙසයි. ඒ අනුව අද දිනේ බන්ධනාකාර පරිසරයේ විශේෂ ආරක්ෂක වැඩපිළිවෙලක් ක්‍රියාත්මක වුණා. මීගමුව පොලිසියද මෙම සිදුවීම සම්බන්ධයෙන් අද අධිකරණයට කරුණු වාර්තා කළා. මේ අතර මීගමුව රෝහලේ තැන්පත් කර ඇති මළ සිරුරු පිළිබඳව පශ්චාත් මරණ පරීක්ෂණය 5 දිනකකින් සමන්විත අධිකරණ වෛද්‍ය මණ්ඩලයක් විසින් අද සිදු කළා. රෝහල් අධ්‍යක්ෂවරිය පැවසුවේ එම සිරුරු කඩනමින් ඥාතීන්ට බහර දෙන බවයි.